ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් කවදා හරි දවසක හිතලා තියෙනවද අනාගතයේ ඔබට පණිවිඩයක් ආවොත් අද ඉන්න ඔබ ගැන අනාගතයේදී ඔබ මොනා කියයිද කියලා? ඇස් දෙක පියාගෙන මොහොතකට හිතන්න. මින් වසර 20කට හෝ 30කට පසු අනාගතයේ සිටින ඔබ අද මේ මොහොතේ ඉන්න ඔබ දෙස බලා සිටිනවා කියලා. ඒ අනාගතයේ ඉන්න ඔබ අද ඉන්න ඔබට යමක් කියන්න උත්සාහ කරනවා. ඔබ අද වැටී ඉන්න ප්‍රපාතය, ඔබ අද විඳින දුක, එහෙම නැත්නම් ඔබ අද දකින හීන ගැන ඒ අනාගත ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ඔව් හෝ ඇය ඒ සියල්ල පසු කරලා අවසానයි. අද අපි කතා කරන්නේ අනාගතයේ ඉන්න ඔබ අද ඔබ දෙස බලා පවසන්නට නියමිත ඒ රහස්‍යගත පණිවිඩය ගැනයි. අනාගතයේ ඉන්න ඔබ මුලින්ම පවසන්නේ කුමක්ද? ඔහු පවසාවි අද ඔබ බය වෙන දේවල් ගැන හෙට ඔබට hina යාවි කියලා. අද ඔබ විභාගයක් අසමත් වෙලා, නැත්නම් රැකියාවක් අහිමි වෙලා, නැතිනම් ආදරයකින් පෙරදිලා ලෝකෙම කඩා වැටුණා වගේ දැනෙනවා ඇති. අනාගතයේ ඉන්න ඔබ දන්නවා මේ හැම කඩා වැටීමක්ම ඔබ ශක්තිමත් කරන්න ලැබුණු අවස්ථාවක් විතරයි කියලා. ඔබ අද අසාර්ථක වීමට බියෙන් පසුබට වෙන මේ පියවර අනාගතයේ ඉන්න ඔබ පවසන්නේ බය නොවී මේ පියවර තබන්න කියලයි. මොකද අනාගතයේදී ඔබ පසුතැවෙන්නේ ඔබ අතින් සිද්ධ වුණු වැරදි ගැන නෙවෙයි. ඔබ කරන්න බය වුණු දේවල් ගැනයි. අනාගතයේ ඉන්න ඔබ අද ඔබ සතු දෙයක් දෙස ගොඩාක් ආසාවෙන් බලා ඉන්නවා. ඒ මොකක්ද දන්නවද? ඔබේ කාලය සහ ඔබේ ශක්තිය. අනාගතයේදී ඔබට විශාල ධනයක්, ප්‍රසිද්ධියක් තිබෙන්නට පුළුවන්. නමුත් අද ඔබට තියෙන මේ තරුණකම, අද ඔබට තියෙන මේ නිරෝගී සිරුර එදාට නැති වෙන්න පුළුවන්. අනාගතයේ ඉන්න ඔබ අද ඉන්න ඔබට මෙහෙම කියාවි. ඔය අතේ තියෙන ජංගම දුරකථනයේ මොහොතකට පැත්තකට තියලා අම්මගේ තාත්තගේ මූණ දිහා ආදරෙන් බලන්න. හිතවත් මිතුරෙක් එක්ක හදවතින් hina වෙන්න. ඔවුන් සමග ගත කරන්න තියෙන කාලය උපරිමයෙන් ගත කරන්න. අද ඔබට තියෙන මේ සරල දේවල් අනාගතයේදී ඔබට මිල කරන්න බැරි මතකයක් පමණක් වේවි. ඔබේ අනාගතය තීරණය වෙන්නේ අනාගතයේදී නෙවෙයි. ඔබ අද ගන්න තීරණ මතයි. අනාගතයේදී ඔබ සතුටින් ඉන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නේ අද ඔබ වැය කරන කාලය හා තීරණයි. අනාගතයේ ඉන්න ඔබ අද ඔබ දෙස බලා ඔබව තවදුරටත් උනන්දු කරනවා. තවදුරටත් වැඩ කල් නොදමා ඔබ කැමති දේ අදම පටන් ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔබ ගැන විශ්වාස කරන්න. අනාගතයේදී ඔබට ආඩම්බර විය හැකි මිනිසෙකු අද නිර්මාණය කරන්න. වසර ගණනාවකට පසු ඔබ ආපසු හැරී අද දෙස බලන විට මම මේ අවස්ථාවේදී උපරිමයෙන් උත්සාහ කළා කියන සතුට ඔබට තියෙන්න ඕනේ. සමහර විට ඔබේ දේ ලබා නොතිබෙන්න පුළුවන්. නමුත් මම ඒ වෙනුවෙන් උපරිමයෙන් උත්සාහ කරා කියන සතුට ඔබට අනාගතයේදී ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. මතක තබා ගන්න ඔබ අද ගෙවන මේ තප්පරය පවා ඔබේ අනාගතයේ කොටසක්. අනාගතයේ ඉන්න ඔබ අද ඉන්න ඔබ ගැන ආඩම්බර වෙන විදිහට ජීවත් වෙන්න. ඉතින් මං හිතනවා ඔයා මේ පණිවිඩය අද අහන්න මේ වීඩියෝ එක දැක්ක එකත් ඔයාගේ වාසනාවක් කියලා. ඉතින් මම මේ විනාඩි කිහිපයක් කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට තේරෙයි අද මේ වර්තමාන මොහොත කොච්චර වටිනවද කියන එක ගැන. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙක්ගේ ජීවිතයට වෙනසක් කරන්න මේ වගේ වීඩියෝ එකක් බලන්න share කරන්න. ඉතින් නැවත මේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්.